සාමාන්‍යයෙන් ගෑනු දරුවෙක් හදනකොට පුංචි කාලේ ඉඳලා සංවර කරන්න ඕනේ. ඒක අතීතයේ ඉඳලා තිබුණා. ඒ සංවර කිරීම. ඒ සංවර කරන්නේ ඇයටත් යහපතක් වෙන්න ඕනේ. සමාජ අනික් අයටත් යහපතක් වෙන්න ඕනේ. අපේ ශාසනයේ හිටපු මහා ප්‍රඥ ආනන්ද ස්වාමින් වහන්සේටත් සසර එක කාලයක වැරදිච්ච බව සඳහන් කරනවා. පරදාර කර්මයක් උන්වහන්සේ අතිනුත් සිද්ධ වෙච්ච බව. මේ තරං ශාසනයේ ප්‍රතිපත්ති පුරාගෙන පාරමී පුරාගෙන ලෞතුරා ශාසනයක මෙවන් උතුම් තැනකට එන්ඩ හදන මහසත්පුරුෂය. මේ කාලෙ වෙනකොට නැත්තං අවසාන ආත්ම භාව වෙනකොට මොන්න තරං ප්‍රඥාවකින් පෝසත්ද. බුදුරජාණන් වහන්සේගේ එක බණපදයක් ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත ඇතුළේ වචන 60,000කට පරිවර්තනය වෙනවා කියලා කියන්නේ. නමුත් සංසාරේ කොච්චර භයානකද එවන් උතුමන්ටත් සසර වැරදිලා තියෙනවා. එතකොට ඒ වරදින්න හේතු ඒකයි මම සඳහන් කළේ දුවටත් යහපතක් වෙන්න සමාජයටත් යහපතක් වෙන්න අපි ඒ හරියට පරිස්සම් කරන්න ඕනේ. ආන් ඒක නිසායි ඒ සංවර කරන්න ඕන නිසා තමයි පුංචි කාලේ ඉඳලා ඇඟ වැහෙන්න හොඳට ඇඳුම් ඇඳෙන්නේ. මොකද ඇය දැක්කාම කාටවත් කාමයක් උද්දීපනය නොවන විදිහට ඇය සංවර කරලා තිබ්බා. එහෙම නැති වුණොත් ඇයත් මේ කාමයට හුරු වෙනවා. ඇය නිසා තව කෙනෙක් විනාශයට පත් වෙනවා. ඒක ඇයටත් සසරට බලපානවා. ඒක අනික් පුද්ගලයාටත් සසරට බලපානවා. අනික අපේ ශාසනයේ අපේ ධර්මයේ සඳහන් කරනවා මේ සාමාන්‍ය ගිහි ජීවිතව ගත කරන අයට තියෙන උසස්ම සැපයක් හැටියට ඒගොල්ලෝ කාම සැපේ දැක්කට බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා ඊටාම නින්දිත තුච්ච ක්‍රියාවක් හැටියට තමයි අපි හුඟක් උසස් කියලා දකින මේ කාම සැපය දකින්නේ. නමුත් ධර්මයේ සඳහන් කරනවා එයින් සදහටම වළකින්න බැරි නම් හැමදාම බ්‍රහ්මචාරී වෙන්න බැරි නම් ඒකාන්තයෙන් කෝමාර බ්‍රහ්මචර්යාව නම් හැම කෙනෙක් ළඟම සුරක්ෂිත විය යුතුමයි කියලා. මොකක්ද මේ කෝමාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? විවාහ වෙන්න කලින් ජීවිතය තුළ බ්‍රහ්මචාරී ජීවිතයම ගත කරන්න ඕනේ. විවාහ වෙලා නැති අය පන්සිල් සමාදන් වෙනකොට කාමයේ සුමිච්ඡාචාරා වෙනුවට අබ්‍රහ්මචර්යා වේරමණී සමාදන් වෙනවනම් ඊටාම උසස් ආනිසංස සහිතයි. වැරදි කාම සේවනයෙන් මං වළකිනවා කියලා ඒ අයට සමාදන් වෙන්න දෙයක් නැහැනේ. කොහොමත් විවාහ වෙන්න කලින් කාම සේවනයෙන් වැළකීලාම තමයි ඉන්නේ. ඒ නිසා අබ්‍රහ්මචාරී සමාදන් වෙනවනම් ඒ සීලේ බලය සාමාන්‍ය පංචශීලයට වඩා හරි උතුම්. ඒ ශික්ෂා